හරි මං කියලා දෙන්න යන්නේ ඔයගේ TikTok account එකේ business account එකක් කරගෙන අපිට අවශ්‍ය settings ටික හදාගන්නේ කොහොමද කියලා. ඉතින් TikTok app එක open කරගන්න. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට load වෙනවා. ඊට පස්සේ මේ දකුණට පල්ලෙහාම තියෙන profile කියලා. මේක සවුන්ඩ් අඩු ගන්න හෙන්නේ. හරි මේ දකුණට පල්ලෙහාම තියෙන profile කියලා. අන්න ඒක touch කරගන්න. හරි ඊට පස්සේ මෙතන profile එකට යනවා. ඊට පස්සේ මෙතන දකුණු පැත්තේ උඩම තියෙන ඉරි කැලේ තුනක්. අන්න ඒක touch කරගන්න. ඊට පස්සේ මෙතන තියෙන setting and privacy කියලා. අන්න ඒක touch කරගන්න. ඊට පස්සේ මෙතන උඩින්ම තියෙන account කියලා. අන්න ඒක touch කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා account information password switch to business account කියලා. අන්න ඒක දෙන්න switch to business account කියන එක. ඊට පස්සේ මෙතන next දෙන්න next ඊට පස්සේ මෙතන others කියන එක දෙන්න. ඊට පස්සේ next. ඊට පස්සේ මෙතන ඔයාගේ email එක දාන්න. හරිද? මම දානවා මගේ email එක. ඊමේල් එක දාලා ඇඩ් කරන්න. ඊට පස්සේ මෙතන වීඩියෝ එකක් ක්‍රියේට් කරනවා දීලා අනේක myBeලේට දෙන්න. ඊට පස්සේ එතන මේ settings ටික අපි හැදුවා ඒක. ඊට පස්සේ ආපහු යන්න දකුණු පැත්තේ කෙළවරේ තියෙන උඩ ඉරි කැල දුන එතන ටච් කරලා ආපහු යන්න setting and privacy යන්න. ඊට පස්සේ මේකේ privacy කියලා තියෙන මේ දෙවෙනියට තියෙන්නේ. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරලා ගිහිල්ලා මෙතන තියෙනවා comments කියලා තියෙනවා නේද? පල්ලෙන් තියෙන්නේ comment mention and tag say විස්තර comment කියන එක ටච් කරන්න. ඊට පස්සේ මෙතන උඩම කමෙන්ට් කියලා තියෙන සමහරවිට වගේ ෆ්‍රෙන්ඩ්ස් විතරක් තියෙන පුළුවන් අන්න එතන ටච් කරලා ගිහිල්ලා everyone කියන එක ටච් කරගන්න. ඊට පස්සේ එතන එකක් බෑක්. ඊට පස්සේ මෙතන මේ filter all comments අන්න ඒවා ඔන් වෙලා තියෙන පුළුවන් ඒවා ඔෆ් කරන්න. හරිද? ඊට පස්සේ එකක් බෑක් එන්න. ඊට පස්සේ මේ direct message කියලා තියෙන. අන්න ඒකටත් ගිහිල්ලා ඒකත් direct message කියන එක everyone දාන්න. මොකද එතකොට අපිව follow කරලා නැතත් අපි එයා follow කරලා නැතත් එයාට පුළුවන් message එකක් අපිට එවන්න. හරි ඒ වගේම මේ ස්ටෝරි කියන එකත් ඒකට ගිහිල්ලා everyone නෙවෙයි නම් තියෙන්නේ everyone කියන එක ක්ලික් කරගන්න. එතකොට හැමෝටම පෙන්නනවා ස්ටෝරිස් ආදානයව. ඒ විදිහට හදාගන්න පුළුවන් ඒ ටික. ඊට පස්සේ අපව ඉන්න ප්‍රොෆයිල් එකට මෙතන තියෙනවනේ edit profile කියලා තියෙන. අන්න ඒක ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ මෙතන තියෙනවා මේ bio එක කියලා තියෙන. ඒක ටච් කරලා ඔයාලට පුළුවන් මොනවා හරි විස්තර ටිකක් මේකේ දාගන්නවා ගැන. මම දාලා තියෙන්නේ agency owner winninlk.com distributor winninlk කියලා ඒක දාලා ඔයාලට පුළුවන් save කරගන්න. මේ දකුණු පැත්තේ උඩම කෙළවරේ තියෙනවා save කරගන්න කියලා. හරිද? අන්න ඒක දෙන්න මගේ කලින් දාලා තියෙන එක නිසා මට save කරන්න දෙයක් නැහැ. ඒක කොහොමද save වෙලා තියෙන්නේ? ඒක දාගන්න. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා website කියලා එකක් තියෙනව නේද? අන්න ඒක ටච් කරන්න. අන්න එතෙන්ද තමයි අපේ WhatsApp group link එක දාගන්න. ඉතින් මම කියලා දෙන්න කොහොමද WhatsApp group link එක ඔයා copy කරන් එන්න ඕනේ ඔයාලගේ group එකේ ගිහිල්ලා. ඉතින් මම සර්ච් කරනවා මගේ group එක. TikTok එකට දාලා මම හදාන දින වෙනම business group එකක්. හරි. මේකට ගියා. ඊට මෙතනින් මෙහෙම ගියා. ඊට පස්සේ පල්ලෙහාට ගියලා තියෙනවා invite via link කියලා. අන්න ඒකේ copy link කියලා තියෙනවා. ඒක ටච් කරගත්තා. මෙන්න මෙතෙන්ට ආවා. මෙතෙන් ටච් කරන් හිටියා. ඊට පස්සේ paste කියන එක දුන්නා. ඊට පස්සේ WhatsApp group link එක දාලා ඊට පස්සේ මේ දකුණු පැත්තේ තියෙන save කියන. අන්න ඒක දෙනවා. අන්න එතකොට මගේ WhatsApp group එක link එක ඇඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ ඊට යටින් පෙන්නනවා නේද මේ action buttons කියලා. අන්න ඒක ටච් කරගන්න. ඒක ටච් කළා මේ phone number කියලා තියෙන. අන්න එතෙන්ට ඔයාගේ phone number එක දාගන්න. හරිද? phone number එක දාලා save කරන්න. ඊට පස්සේ මෙතනත් email එක ඔයාගේ වැටලා තියෙන්නේ කොහමද? හරි. අන්න ඒ විදිහට settings ටික හදාගත්තට පස්සේ ඔයාගේ profile එක මෙන්න මේ විදිහට පෙන්වනවා. මෙතන තියෙනවා bio එකේ දාපු ස්ථිර agency owner winninlk.com distributor winninlk යන්න. ඊට පස්සේ අර website කියලා තියෙන එකට අපි link එක දැම්මා නේද WhatsApp group එක. අන්න ඒක තමයි ඊට යටින් තියෙන මේ. අන්න ඒ link එක click කරලා ඕනම කෙනෙක්ට අපේ profile එකට ඇවිල්ලා ඒ link එක click කරලා පුළුවන් අපේ group එකට සම්බන්ධ වෙන්න. ඊට පස්සේ අපි email එක දැම්මම මෙතන email කියන එක touch කරපුවම කෙලින්ම යනවා වගේ email එක open වෙලා ඔයාලට mail එකක් එන්න තමයි ඒකට message එක දාන්න තියෙන්නේ. ඉතින් මේ call කියන එක touch කරලා අර action button එකට ගිහලා call කියන phone number එක දැම්මම නේද? අන්න එතන දාපු ඉඳන් මේ call කියන එක ඇවිල්ලා තියෙන මේ call කියන එක touch කරපුවම කෙලින්ම ඔයාගේ number එක ඔයාගේ dial pad එකට ගිහලා dial වෙලා කෙලින්ම ඔයාලට call එක ගන්න විතරයි තියෙන්නේ. යාට ලේසි යාට වැඩ ටික ලේසි. ටක් ගාලා ඔයාලට call එකක් ගේවි. සමහර WhatsApp group එකට join වෙන්නේ email එකක් දායි call කරයි සමහර අය මේක inbox දායි අන්න ඔය විදිහට ඔයාලට comments එයි. ඉතින් comment එනකොට comment ගොඩක් එනකොට මෙයා කියන්නේ එකපාරට මේ හිතා ගන්න බැරි විදිහට viral වෙනවා videos එක. ඉතින් එනකොට මේ inbox එකට තමයි එන්නේ like කරන ඒවා comment කරන ඔක්කොම. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් දැන් අපිට අවශ්‍ය comment වල reply කරන්න. අන්න ඒ ටික අපි තෝරගන්නේ කොහොමද පෙරාගන්නේ කොහොමද? මෙතන මේ activities කියලා තියෙන්නේ. අන්න ඒක touch කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ මේ උඩින්ම තියෙනනේ all activity කියලා. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ මෙතන තියෙන comments කියලා තියෙනව නේද? අන්න ඒක ටච් කරාට පස්සේ
අපිට අවිලා තියෙන කමෙන්ට් විතරයි මෙන්න මේකේ පෙන්නන්නේ. හරිද? ඊට දැන් කමෙන්ට් අපිට එකක්වත් මගහරින්න නැතු දාන්න ඕන ඔක්කොම රිප්ලයි. දැන් මම හරි මේක ගන්නම්. මේ මෙතන. මේ පල්ලෙහාම තියෙන කමෙන්ට් එක. දැන් ඒක මම ලයික් එකේ තිබ්බේ ගයින් කරා. හරිද? මේ උඩේව මොකුත් නැහැ කියලා හිතන්න. අන්න ඒකට ලයික් එකක් දැම්මා. අන්න ඊට පස්සේ ඒක ටච් කරනවා. ඒක ටච් කරාට පස්සේ එයා දාපු කමෙන්ට් එක දානවා. ඊට පස්සේ එයා දාපු කමෙන්ට් එකට මේ මොකක් හරි රිප්ලයි එකක් දානවා. එහෙම දාලා මේ ඊතරේ ගාව ගමන් කමෙන්ට් එක වැටෙනවා. හරිද? මම මේක දාන්නේ නැහැ මොකුත්. ඊට පස්සේ කමෙන්ට් එක වැටෙනවා. කමෙන්ට් එක වැටෙනාට පස්සේ ඒකට මම දාපු කමෙන්ට් එකට මම ලයික් එකක් දානවා. ඊට පස්සේ බෑක් වෙනවා. හරිද? ඊට පස්සේ අන්තිමේට මෙන්න මේකනේ. ඊට පස්සේ මේක තමයි අපි අන්තිමේට දාලා. ඊට පස්සේ මේ උඩ එකකට ලයික් දාලා නැහැ. මේ දැන් මම ඔක්කොම රිප්ලයි කරලා තියෙන ඉතින් සාදාම ලයික් එක තියෙන්නේ. ඊට පස්සේ ආපහු ඊළඟට ලයික් එක දාම මේක ටච් කරලා ගිහලා රිප්ලයි කරලා. ඊට පස්සේ ආයෙ බෑක් වුණා. ආපහු උඩ එක ටච් කරා. ටච් මේ ලයික් එක දාම ඊට පස්සේ ටච් කරලා ගිහලා රිප්ලයි කරලා. යන්නේ මේ විදිහට එකින් එක උඩින් උඩට කරපුවාම අපිට එක කමෙන්ට් එකක්වත් මිස් වෙන්නේ නැතුව ඔක්කොටම රිප්ලයි කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කියන හැමදේම කරගන්න ඔයාට ෆලෝස්ලා 1000ක් හදා ගන්න ඕනේ. හරිද? ඉතින් ෆලෝස්ලා හදාගන්නේ කොහොමද? ඉතින් ඔයාත් අනිත් අය ෆලෝ කරගෙන ඉතින් එයාත් ඔයා ෆලෝ කරන් යන. ඒතකොට ඔයාලා මෙම්බර් ෆලෝස්ලා 1000 හදාගත්තට පස්සේ මම ඔය කිව්ව සෙටින් ටික හදාගන්න ඔයාගේ බිස්නස් එක ඉක්මනින් කරගෙන යන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.